Cell Gamers, Gamers. හෙලෝ යාලුවනෙ කෝමද මේක තම අපේ ෆස් සීඩ එක ඉතින් අද රිවිජන එක කියන්න තියෙන ඒක අනිවාරෙන් කියන්න ඕනේ අර මේක අනිවරෙන් කියන්න ඕනේ අර මුලින්ම දාල් තියෙන එස්සගේමස් කියන එක ඇතනගේ ගණන් ගන්න එපා කෝමත් ඇතයි අනිත් දේතමා මගේ ලෙවල් 52 කවුන්ට් එකක් තිබ්බ නැති වුණා ෆෝන් රීසෙට් කරලා හරි ඉතින් ඒ වැඩක් නැහැ දැන් අලුත් account එකකින් ගන්නවා ඉතින් මගේ YouTube channel subscribe කරන්න අමතක කරන්න එපා මගේ නෙමෙයි අපි දෙන්නගේ මගේ හොඳම යාළුවාගේ මගේ ඉතින් වැඩි කතා නැතුව අපි long wolf එක ගමු හොඳයි guys ඉතින් මම ඔන්න long wolf start කරා ඔන්න ඉතින් අපි ආවා long wolf එක ගහන්න හොඳයි අපි ගමු ඉතින් මට තෝරන්න බෑ guns දැම්ම first round එක හොඳයි ඉතින් බලමු අපි ගහලා හරිද මේක පැරදෙයිද දන්නේ අපි එක long wolf එකක් ගමු හරිද දෙකක් තුනක් ගන්න බෑ මේක අපේ first video හරිද හරි ඊළඟ වීඩියෝ එකේ රිවිෂන් ඉන්න ඕනේ එතකොට අපි දෙකක් තුනක් ගන්නවා පැයක් විතර අල්ලලා හරිද ඒවා වැඩක් නෑ හරිද දැන් ගාන එක ගමු කෝ නෑනේ guys නෑ පේන්නේ නෑ පිටිපස්සේද නෑ පිටිපස්සෙත් නෑ අර ඉන්නේ අයියෝ කොහෙදනේ වැදෙන්නේ ප්ලේන් මගේ මදි guys අද කණ්ඩ වගේ අද කයි වගේ සීන් එකක් තියෙන්නේ අප්පා කෑවා කියද්දිම කෑවා guys යා ග්ලූ වෝල් එක ගහලා මට තිබ්බෙන්නේ මේ හරිද ඔන්න එකට බින්දුවයි හරිද මට නෙමෙයි මට බින්දුව සෝචනීය තත් ඒක ගණන් ගන්න එපා ඉතින් ඒව තමයි පොඩ දන්නවනේ ඉතින් හොඳයි හරි දැන් අපි යන් ගහන්න මම ගොඩක් වෙලාවට බොට්ට වගේ ඉඳලා ගහන්න වෙලාව තියෙනවා ඒ කියන්නේ යන් විහිළුවට එක් කරන්නේ අම්මලා රුමු ගම බොට්ට වගේ ඉන්නේ හංගිතේ නිකන් ඕෆ්ලයින් කියලා අර දී ඕෆ්ලයින් කියලා නෑ මං එනකන් ඉඳලා තින්නේ අම්බෝ මේ පාරත් කයි වගේ නෑ මං තිබ්බා මම දෙක මරු හෙඩ් එක හෙඩ්ද මන්ද වෙන්න ඕනේ නේද මරු එකට එකයි ගයිස් එකට එකයි මේ මැච් එක කොහමද දිනන්න ඕනේ දින්න නැතොත් කමෙන්ට් එකක් දාගෙන යන්න වැඩක් නැහැ කියලා දින්නොත් මරු කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න යටි හරිද වැඩක් නැහැ කියලා නම් දාන්න එපා ඉතින් මට පොඩ්ඩක් එතකොට ලැජ්ජාවගේනේ හරිද යටින් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න හරිද ලයික් කරන්නත් අමතක කරන්න එපා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න හරිද ඒක වෙනම කතාව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න අම්මා ඒක නම් කෙලින්ම හෙඩ් එයා කොහොමද එතන ඕෆ්ලයින් ගියා වගේ සීන් එකක් වුණානේ අවුල නැහැ ඒක කොහොමද හෙඩ් ඒකට එකයි ගයිස් මේ මැච් එක කොහම හරි දිනන්න ඕනේ හොඳයි ගයිස් යන්නේ නෑනේ හොඳයි ස්ටාර්ට් කරවන්න අපි යනවා ගහන්න කොම් කෙලින්ම හෙඩ් එක තිබ්බා ගයිස් වටපිටේ සද්ද එනවා නම් ගණන් ගන්න එපා එහෙම තමයි හරිද වටපිටේ සද්ද එනවා ඇති ෂුවර් එන මොකද මේ පැත්තේ අපේ ගෙදර ඉන්නේ ගෙදර කට්ටිය කතා වෙනවා එහෙම තමයි වටපිටේ සද්දේ වැඩි වෙන්න පුළුවන් ඒව ගණන් ගන්න එපා හොඳයි ඉතින් රිවිද ඉන්න දවසක අපි දැන් එකට තමයි ගහන්නේ ගොඩක් වෙලාවට අපි දෙන්න වර්ස් ගහන්නේ වර්ස් ගහන්න ඕන යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න වර්ස් ගැව්වොත් ඉතින් මන් දිනනවා කතා නැහැ හරි කියන්න බෑ ඉතින් එයා දිනන්නත් පුළුවන් ඒක වෙනම කතාව ඔය ළඟ ඉන්නේ මේකත් කයි වගේ කනවා මේකත් කනවා ෂුවර් එකටම නෑ ගයිස් මං ගැව්වා ඒකත් ගැව්වා මං හිතේ මේක කයි කියලා හරිද 3-2 හරිද බලමු කවුරු වින් කරයිද කියලා මමද වින් කරන්නේ නේද මගේ ආසම ගන්න එක ගයිස් දෙකේ ෂොටි හරිද දෙකේ ෂොටි ගැව්වා ඒක ඩෙසර්ට් එකයි දෙකේ ෂොටි තමයි මගේ ආසම ගන්න එක ඉතින් ඒ දෙකෙන් තමයි මං ගන්නවා නම් වැඩියෙන්ම ගහන්නේ මං කියනවා වගේ වැඩි වගේද එහෙනම් යටින් කමෙන්ට් එකක් දාලා යන්න හරි කෝ අපේ එනිමි ආමේන් එනිමි ඔෆ්ලයින් ගිහලා ඒ පාර නම් කනවා කෑවා අයියෝ ගයිස් ඒ පාර නම් කෑවා එහෙම තමයි හරිද හැම පාරම දිනන්නේ හරිද ටික ඔය ඉඳලා හිටලා කනවා එහෙම තමයි ඒවා හිතන්න එපා හරිද ඉඳලා හිටලා කෑවට ඔන්න මම දෙකේ ෂොටි ගත්තා අද ඩෙසර්ට් එක ගන්න දෙන්නේ නැහැ නේ දෙකේ ෂොටියෙන් තමයි හරිද දෙකේ ෂොටියෙන් ගහලත් මම පෙරදුනොත් ලැජ්ජයි හරිද හරි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න දෙයක් නැහැ වීඩියෝ එකකින් ඉන්නේ හරි ඒකට නෑ වීඩියෝ එක නෙමෙයි අපි ගහන්න පටන් ගමු කියලා කියන්නේ ඒක වැදුනා ඒ වුණාට හෙඩක් වැදුන්නේ නැහැ ගයිස් මට හෙඩ් තියන්න අවශ්‍යතාවයක් වෙනවා ගොඩ කාලෙන් හෙඩ් තිබ්බේ නැහැ මොකද මගේ ප්ලේයින් මදි වගේ
ගයිස් මම මේ දවස්වල ට්‍රේනින් ගියේ නෑ හරිද ට්‍රේනින් රූම් එකට ගිහලා ට්‍රේනින් කරන්න ඕන අද හරිද මම මරනවා ඌ කපපු වලේ ඌම අහුණා බලන්න කෙනෙක් ඉතින් දවසක හරියට මිනිහ හරි අවුලක් නෑ 4-3යි ඈ කවුරුත් දුන්නයිද දන්නේ මේක තමයි අවසාන මොහොත නෙමෙයි අරු දින්නොත් එමේ එයාට 4යි එතකොට තමයි අවසාන මොහොත වෙන්නේ හරිද කවුරුත් නෑ ඔන්නමයි තිබ්බද මං හිතුවා මට තිබ්බ කියලා ගයිස් කවුලක් නෑ මට තිබ්බේ නෑ මේක ගොඩක් වෙලාට මැයි එක තමයි රිලීස් වෙන්න පුළුවන් අනිවාර්යෙන් මැයි එක තමයි රිලීස් වෙන්නේ අනි මං කිව්වා අම්මා තිබ්බා එහෙම තමයි ගයිස් හැම පාරම දිනන්නේ නෑ පාර දෙනවා අද අපේ පාර්ට්නර් කියන්නේ රිවිජයිටෝ මේවා ඉතින් සුන් අපි දැන් එකට ගහනවා සමහර වෙලාවට ඉතින් පැර දෙනවා එහෙම තමයි මම දෙකේ ෂොට් එක ඩෙසර්ට් එකයි ගත්තේ මේ දෙකෙන් තියනවා තිවිල්ල හොඳ ගයිස් ඉතින් 50 ගන්න ඉප්පන්ට උදව්වක් දෙන්න 50 ගැව්වා විතරයි මම ලයිව් එකක් ඔයගොල්ලන්ට දෙනවා හරිද 50 ගන්න නිසා උදව්වක් දෙන්න කෝ ඒකේ හෙට්ටි නෑ මෙඩියක් ගන්න අයියෝ මට මෙඩියක් ගන්න වෙලාව නෑ ගයිස් මට මෙඩියක් ගන්න වෙලා අයියෝ ගයිස් සමාවෙන්න ඉතින් මේක පෙරදුනාට ඇත්තටම තාත්තේ සෝතනියයි මම කෑමක් කාය ලොවෙත් නැති වෙන්න මේක මැයි එක රිලීස් වෙනවා ඉතින් මේක නම් විනාඩි 6යි තප්පර 42ක් විතර තමයි තියෙන්නේ එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්න යන්නේ බයි එහෙනම් අපි ගියා ඒක නෙමෙයි ගයිස් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ වලින් හම්බෙන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න එතකොට ඔයගොල්ලන් ටස් පටස් ගාලා වීඩියෝ එක එනවා එහෙනම් බයි යාළුවනේ අපි ගියා